අරගෙන පරිවා කියන නාමය සටහන් කරන්නේ මහතරත් සම්ප්‍රදායක ගුරුවරයා පූජාව කියලා කියන්නේ සබරගම සම්ප්‍රදායය. හැබැයි මේ කොයිතුද නර්තනයේ අපූර්වත්වය අපි නිතරම නම් කරන්නේ උඩරට නර්තන සම්ප්‍රදායය. දෙස් නර්තනය කියන්නේ එවන් වූ නර්තනීය අපූර්වත්වයක් විදහා දක්වන සම්භාවනීය ආරාධනය මේ අවස්ථාවට එකතු පහදු කරන ඔබයි තරුවක් පායා සඳසේ ධම්මදස්සේ මහාවිද්‍යාලයේ වත්මන් විද්‍යාලයාධිපති අනුර නානායක්කාර මැතිතුමනි ඔබතුමන්ටයි පැමිණ සිටින ආරාධිතයින් ගෞරවයෙන් පිළිගන්නට. අපිට ඔබේ දෙමව්පියන් බොහෝ උපකාර කළා, ප්‍රදේශවාසීන් බොහෝ උපකාර කළා. අද ඔබට තිබෙනවා එහි ඔබේ දස්කම් විස්කම් පෙන්වන්න. ඔබට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් මේ වගේ දැවැන්ත වේදිකාවක මේ වගේ ගම්බද ප්‍රදේශයක. ඒ අවස්ථාව ඔබට නිර්මාණය කරන්නේ ඔබේ ආදරණීය ගුරුතුමා ලලිත් ප්‍රසංග ගුරුතුමා. එවන් මහා විශිෂ්ට ගුරුවරයෙක් නිසාමයි මෙවන් සතුටුතම අත්දැකීමක් අද දවසේදී මේ රැකඩහින ධම්මදස්ස විද්‍යාලීය මතක ඇති ඉතිහාසයේ මේ අන්දමට සංවිධානය වෙන්නේ. ආදරණීය අපේ ප්‍රසංග සර්, ගෞරවනීය ආරාධනාව මේ මොහොතේදී වේදිකාවට එකතුව දෙමාපිය නමස්කාරය වෙනුවෙන් අපි සියලු දෙනා උනස්නෙන් නැගිට ගෞරවනීය උත්තමාචාර්ය ඒ දෙපළට පුද කරමු. නර්තනීයත්වය වෙනුවෙන් සෝදානමින් පසුවන ආදරණීය දරුවනි, ඔබලාටයි ඇරයුම ගොඩ වදින්නට වේදිකාවට. Mama
සම්භාවනීය අමුත්තෙන් මම වැඩිපුර කාලයක් ගන්නෙ නැහැ. අපි ආවේ ඇත්තටම කතිකාචාර්යතුමනි වැඩ රාශියක් මැද්දේ 6න් පස්සේ අපි වැඩ කීපයක් යොදාගෙන තිබුණා. මම මේ වැඩ දෙකම මෙතනට ආවෙන් පස්සේ කැන්සල් කරා. කැන්සල් කරේ නැහැ, වෙනත් කෙනෙක් යොමු කරා. අපිට මම අඳුනගත්තා මේ ගුරුවරයා බිහි කරපු අපේ කතිකාචාර්යතුමා. මේක හරි අර ඒකාත්මික නොවේ විවිධත්වයෙන් පිරුණු හරි අපූර්ව වේදිකාවක්. එහෙම කිව්වොත් මං හරි නේද? නිසකවම. ඉතින් අපි ඒ විවිධත්වයක් එක්ක විවිධත්වය ගොඩනගන්නට පාර කියපු කෙනෙක්ට තමයි දැන් වේදිකාවට එන්නට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ දැවැන්ත වැඩේ පිටිපස්සේ හිටපු දැවැන්තම චරිතයකට අපි ආරාධනා කරන්න තමයි සූදානම් වෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මම හිතන විදිහට ධම්මදස්සි රංගාභිෂේකේ වැදගත් අංගය මේක කිව්වොත් මම නිවැරදි. මෙසකවම ආදරණීය ගුරුතුමන්ගේ ගුරුතුමන්ට සමහර විට අපට හිතෙනවා ගුරුවරම් පූජාවකටද කියලා. ඒ ආදරණීය චරිතයට තමයි දැන් ආරාධනා කරන්නට සූදානම් වෙන්නේ. ටික අධ්‍යාපන ආයතනයේ හිටපු සහකාර කතිකාචාර්ය, විෂය මාලා සංස්කරණ ලේඛක, බාහිර කතිකාචාර්ය, කොළඹ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ නර්තනාචාර්ය ශාස්ත්‍රපති H.L. සමන් කුමාර මැතිතුමනි, ඔබතුමන්ට ඉතාම ගෞරවයෙන් මේ මොහොතේදී පළමු කොටම වේදිකාවට ප්‍රවිෂ්ඨය ලබන්නට ඒ දරුවන්ට පාර කියා දුන් සතුරු ගුරුතුමන් විසින් එතුමන්ගේ ගුරුතුමන්ට පුද දෙන ගෞරවනීය උපහාරයක් තිළින කරන්නට ප්‍රතිභා පූර්ණ ගුරුවරයෙක්, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිභා පූර්ණ ගුරුවරයෙක් ගොඩනගපු ගුරුතුමන් වෙත මේ ගෞරවනීය උපහාරය දැන් තිළින කරනවා ඇති. ඔබේ ප්‍රසාදනීය අත්වල සන්නාදයක් එකතු කරමු මේ මොහොතේදී. ඔයලා කතා කරනවද මං කතා කරන්නද?
එහෙනම් මම්ම කතා කරලා දාන්න. ඒ යකෝ මේම හරියන්නේ නැහැ. යකෙක්ට වගේ අපි කතා කරලා බලන්න ඕන. ඒ යකෝ මොනනේ යකෙක් නෙවෙයි. මේ ගෑස් නිලකාරේ. මූ අපිට ගෑස් දානවනේ. මම දන්න මුට කතා කරන්න ඕනේ කිය. අම්මා මොන කරා ඒ මුදු දුබයි කම අපි පුරතලයෙන් ජම්තුවා මාගේ රම්‍යවන් අල්ලේ බැඳ මාගේ රම්‍යවන් අවුරුදු සතක් දුකින් මෙහෙවර කරමෙමා සතක් දුකින මෙහෙවර කරමෙමා ගස්ලඳුන් මගේ ඇගේ රූපේ බෝ වගේ ගස්ලඳුන් මගේ ඇගේ රූපේ බෝ අගේ ආලේ බැඳ මාගේ රම්‍යවන් ආලේ බැඳ මාගේ රම්‍යවන්
රෑන රෑන කුරුල්ලනේ මෙන්න මෙහෙට වරෙල්ලා දෝත දෝත මල් කුරුල්ල ගායන්නට වචන මදි මට කුරුන් වැදුමට අවසරයි මට කුරුන් වැදුමට අවසරයි මට හරි. සුබ සංඛ්‍යාවක් පාවිච්චි කරනවා ඔබ සියලුනාටම. මම පළමුවෙන්ම ඔබ සියලුනාගෙන්ම සමාව අයද සිටිනවා. මොකද මේ උත්සවය ධම්මදස්සි රංගාභිෂේක විවිධ ප්‍රසංගය එක් කයකින් එක් පුද්ගලයෙකු විසින් කරපු දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක්. අපේ ළමයි අනේක වාරයක් අඩි පොළවේ හප්පන්නේ ඇති. නාන අපකාර බැනුම් අහන්න ඇති. ගෙවල් වලින් බයි නෑ බොහෝ දුරට. නමුත් මොකද අනිත් සියලුම දේවල් පාඩු කරගෙන තමයි අපේ දරුවෝ විශේෂයෙන් විශාල කැපකිරීමක් කළා. මටත් වඩා තින් ඒ වගේම අපේ උත්සවය ලස්සන කරගන්න සුභාශිංසන එක් කරපු අපට උදව් උපකාර කරපු අය නොහිටියනම් අපිට මේ උත්සවය මෙච්චර ලස්සනට කරගන්න වෙන්නේ නෑ. මම හිතුවේ නෑ ඇත්තටම මෙච්චර ලස්සන උත්සවයක් අපිට තියාගන්න පුළුවන් වෙයි කියලා. ඒකම තාත්තා කෙනෙක් වගේ හිටපු සහෝදරයෙක් මගේ ලොකු සර්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ උත්සවය දෙසැම්බර් මාසෙ තියන්න හිටියේ දෙසැම්බර් 24. නමුත් මාර්තු අප්‍රේල් මම කල් මරමින් ඉඳිද්දී කොහොමරි සල්ලි නැති ප්‍රශ්න නිසා මේ උත්සවය කරන්න බැරි වෙලාවක මම සර් කමනාපෙන් දවස් 3ක් ඉස්කෝලේ නැවතුත් හිටියා සර්ට කියන්නේම නැතුව මට පොඩි කලකිරීමක් එක්ක. නමුත් ඒ හැම වෙලාවකම සර් කිව්වේ ප්‍රසංග මහත්තයෝ විඩමක් මුගස් කියලා හරි අපි මේ උත්සවය කරමු කියලා. ඉතින් මේ වචනේ මට මාරම හයියක් වුණා, ලොකු හයියක් වුණා. සර් මේ ඉස්කෝලේ විද්‍යාඥයෙක් වෙන්න සමහරලාට මේ වගේ උත්සවයක් ඔයාලට දැක බලා ගන්න නොවෙන්න තිබුණා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම හැකි උපරිම අයිති මම මේ ප්‍රැක්ටිස් කරද්දී අරේ කෙරෙන්න ඕන සියලුම දේවල් ඉෂ්ට සිද්ධ කරා. මම සමහරලාට දන්නෙත් නෑ සමහර දේවල්. ඉතින් ආදරණීය ගුරුවරු සියලු දෙනාටත් ගුරු සහෝදර සියලු දෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආදරණීය ඒ වගේම ආදරණීය දරුවන්ගේ දෙමාපියන් හැකි හැම වෙලාවකම අපට වචනේ ශ්‍රමයෙන් කාලය සියල්ල කැප කරමින් අපිට බොහෝසේ උදව් කරා. ඒ අයගේ වචනය ඒ අපට හයියක් නොවුනනම් මේ වගේ දැවැන්ත උත්සවයක් අපි වගේ පුංචි ඉස්කෝලේක ළමයි 250ක් වගේ ඉන්න පුංචි ඉස්කෝලේක ළමයි 160කට ආසන්න ප්‍රමාණයක් මේ වේදිකාවේ ඉන්නවා. බොහොම සුළු පිරිසයි සහභාගී නොවුනේ. ඒ අය සහභාගී කරගන්නවා අනිවාර්යෙන්. ආවනම් මේ ඉන්න හැමෝටම නටන්න බෑ. බලෙන් නටවපු ළමයි තමයි මේ උත්සවයේ ඉන්නේ. බොහොම කීප දෙනයි. ඒ වගේම මේ කිසිම ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම මේ කිසිම ළමයෙක් කිසිම නර්තන පන්තියකට කලායතනයකට සම්බන්ධ වෙච්ච ළමයි නෙමෙයි. අපි ඉස්කෝලේ උගන්වන්නේ උඩරට. හැබැයි අද බොහොම අපූර්වට උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් සියල්ලේම යුත් නර්තනාංග ඔබට රඟපෑවා. ඉතින් ඒ අපේ දරුවන්ගේ මගේ ජයග්‍රහණයක් වගේම අපේ දරුවන්ගේ ජයග්‍රහණයක් ඒක. ඉතින් හරි ආඩම්බරයි මගේ දරුවෝ ගැන. දරුවෝ විතරම කිව්වේ අපි ලොකු සර් වගේ සර් අපි ලොකු සර්ට හොරා ගමේ යන්න සල්ලි හොයන්න. අපිට මුලින්ම තියෙච්ච ප්‍රශ්නේ තමයි සල්ලි. මොකද සල්ලි එකතු කරන්නත් බෑ. ඉස්කෝලේ ගොඩක් දේවල් වලට ගම්වල ගොඩක් දේවල් වලට සල්ලි එකතු කරනවා. අනේක වාරයක් බැනුම් අහන්න වෙනවා. ඉතින්
ඒ හැම වෙලාවකම අපේ දරුවෝ කියපු දේවල් තමයි අපි ඉස්කෝලේට හොරා සර්ට හොරා සල්ලි එකතු කරන්න යනනම් ඒ වචනේ හයිය තමයි කියද මේ වගේ දැවැන්ත උත්සවයක් අපට සංවිධානය කරගන්න පුළුවන් මේ. ඒ වගේම ස්වර්ණ රශ්මි කලායතනයේ චින්තන අයියා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. මේ තරම් ලස්සන ඇඳුම් ආයිත්තන් වලින් අපේ දරුවෝ හැදෙන්න උන නම් අද ඔබට මෙච්චර ලස්සන දර්ශනයක් දසුණක් දකින්න නොවෙන්න තිබුණා. ඉතින් අයිය බොහොම පින් ගොඩක් ස්තුතියි ඔය සියලු දෙනාටත්. ඒ වගේම මේ උත්සවයේ පටන් ගන්න වචනය මුලින්ම අපේ චින්තනයේ මිස් පුලිමිස් ලොකු සර් මම ළමයි විතරම කියන දෙයක් මම අවුරුදු ගානක් තිස්සේ අපේ දරුවන්ට 11 වසරේ දරුවන්ට මේ බොරුව කිව්වා. අපි අනිවාර්යෙන් දෙසැම්බර් කොන්සර්ට් එකක් කරමු. ඒ බොරුව තමයි අද හැබෑ උනේ මාර්තු මාසයේ. ඒ වගේම චින්තනයේ මිස් ඉන්නවද දන්නේ නැහැ, පේන්නේ නැහැ. එයා වෙන ඉස්කෝලේකට ගිහිල්ලත් මේ උත්සවයට සල්ලි හොයලා දෙන්න මාර කැපවීමක් කරා. ඒ ගැන හරිම ආඩම්බරයි. හිතට ලොකු හයියක්. චින්තනයේ මිස්ව බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපිට නොයෙකුත් ආකාරයෙන් හැකි ආකාරයෙන් උදව් උපකාර කළ හැමෝම මේ වෙලාවේ සිහිපත් කරන්න බෑ. කවුරුත් අමනාප වෙන්න එපා. ඉතින් මේ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය මේ වෙලාවේ ඔබ සියලු දෙනාටම පුදු කරනවා. ස්තුතිය කියන වචනයට මම වැඩි කැමති නෑ. ඔබ සියලු දෙනාටම බොහොම පින්. ඒ වගේමයි ආදරණීය ඔබ සියලු දෙනා එවන් ආකාරයේ මේ ඉස්සරහට නැගහම පුදුම සතුටක් තියෙන්නේ. මුළු පිට්ටනියම පිරීලා දැන් නම් සෙනඟ පොඩ්ඩක් අඩුයි. ඒක මාර ගැම්මක් අපේ දරුවන්ට පුදුම හයියක්. මම හිතන්නේ මේ උත්සවය මම මේ ඉස්කෝලේට ආවට පස්සේ දැකපු ගමේ සියලු මිනිස්සු ඒක රාශී වෙච්ච කරන්න පුළුවන් හැමදේම කරනවා. මේ පොට්ටක් හරි ඉඳනවා. ලන්නක් හරි මේ අදිනවා. හැමෝම පුළුවන් ආකාරයෙන් මාර සහයෝගයක් ලබා දුන්නා. මගේ වචන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ අර හිතේ තියෙන හිත ඇතුළෙන්ම තමයි කතා කරන්නේ. ඒක ලොකු හයියක්. ඒ වගේම මගේ ආදරණීය අම්මව තාත්තව බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ දෙන්න ඒ වගේම ආදරණීය බිරිඳ මාර කැපවීමක් කරා මේ කාලේ ඇතුළත. හැමදාම මම රැ යනකොට සමහර වෙලාවට දරුවෝ දෙන්න නොවුනත් එක්කෙනෙක් හරි නිදි. මම හවස 7ට යද්දී තාත්තා ආවා කියාගෙන මාර සිද්ධාක් කියාගෙන තමයි දෙන්න එළියට බහින්නේ. හැබැයි ඒ ගිහිල්ලත් මම මෙහි වැඩ අරහෙට කෝල් කරනවා මෙහෙට කෝල් කරනවා සල්ලි ගණන් කරනවා. පුදුම ශක්තියක් මට ඒ ගෙදර ඉන්න සියලු දෙනාගේ ලැබුණා. ඉස්කෝලේ ඉන්න අයගෙන් වගේම ඉතින් කාගේ හරි නමක් කිව යුතුම කාගේ හෝ නමක් කියා ගන්න බැරුණා නම් අනේක වාරයක් සමා වෙන්න. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි බොහොම පින්. අපේ උත්සවය බලන්න ඇවිල්ලා අපට ශක්තියක් වුණාට ඒ වගේම වචනකින් හරි අපට හයියක් වෙච්ච අපට ශක්තියක් වෙච්ච සියලු දෙනාට බොහොම පින් කියන ගමන් පුංචි කවියකින් මේක ස්තුති කතාවක් නෙමෙයි අපේ සර් ස්තුති කතාව කරපු හින්දා මම වචනයක් හෝ කතා කරන්න ඕනේ හින්දා තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. වගේම මම අපේ නෝනා ලොකු පොලයක් හදලා දුන්නා. මම උදේ නිින්දෙන් වගේ කිව්වා මෙන්න මේ අයගේ නම් කියලා මට ස්තුති කතාවක් හදලා දෙන්න කියලා. පොලේ යාගාව ස්තුති කතාව කරන්න හිටියත් අර මෝණු බඳින්න ලොකු දේවල් තිබුණා. හරියට දුවන මෙහෙට දුවනවා. ඒ හින්දායි මම සර්ට අවසාන මොහොතේ කිව්වේ සර් ස්තුති කතාව කරන්න කියලා. හොඳයි එහෙනම් මේ පුංචි කවියෙන් අපේ විවිධ ප්‍රසංගය මේ ආකාරයෙන් අවසන් කරනවා. හොඳයි අපේ නැගණිය මතක් කළා මට හිතේ තියාගෙනම හිටපු දේ අමතක වුණා. කිසිදු මුදල් ලබා ගන්න තුන්හිතකවත් නැතිව බෙර වාදන වලින් නර්තන වලින් වෙස් නර්තන කණ්ඩායමෙන් මට සහයෝගය දැක්වුවා මගේ ආදරණීය මිතුරියන්. ඒක තමයි කලාවේ වටිනාකම. කලාහිත් ඇත්තෝ මේ වගේ දේවල් වලට මුදලක් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඉන්නේ. ඊයේ දවසක් මෙහි ගත කරේ, අද දවසක් මෙහි ගත කරේ. හේෂාන් අයියේ, බණ්ඩාර මල්ලේ, රැපා මල්ලේ, දිනුෂ්ක මල්ලේ, රජිත මල්ලේ, ජනිදෝ ඔබ සියලු දෙනාටම ඉලන්න අයියා ඒ වගේම ඔබ සියලු දෙනාටම අනේක වාරයක් පින් අපේ උත්සවය ලස්සන කරන්න ඔබ දැක්වූ සහයෝගයට. ඒ වගේමයි මම අක්කි කියලා කතා කරා නම දන්නෙත් නෑ. අපේ ජයනි ජයසේකර නැගණිය ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයා බොහොම ආදරයෙන් මතක් කරනවා. මේ ළමයින්ගේ මූණේ හිනා ගස්සන්න මාරම ගේමක් දුන්නා. ඒ වගේම මේ දවස් දෙක තුනේම
නැටුම් ගුරුවරු එක්කෙනා ඉන්නේ අපේ ඉස්කෝලේ වෙන ඉස්කෝලවල සමහර ලාට නැටුම් ගුරුවරු දෙන්න තුන් දෙනෙක් ඉන්න වෙලා තිනවා. නමුත් ඒ වගේ දෙයක් මට දැනුණා මේ දවස් කීපයේ පුදුම ආකාර කැපවීමක් කරා. මමත් බොහොම ආසාවෙන් හිටියේ අපේ ලොකු ළමයි එක්ක ගිරිදේවි නර්තනයේ නටන්න. ඒ නර්තනයේ නටන්න විශ්මුණක් හැමතැනම හොයපු වෙලාවේ එකම එක විශ්මුණක් හම්බුණා අපිට හොරණින්. ඒ මුණක් ගේන්න යන්න හැදුවා. අනේ කොහොම හරි සර්ව නටවනවා කියලා මම බලෙන් කියලා තමයි ඒක නතර කරගත්තේ. මොකද මම මේ අංගවලට ඉදිරිපත් වුණා නම් අර මේ කට්ටිය සම්බන්ධ කරගන්න එක මීට වඩා අසීරු වෙන්න තිබුණා. එහෙනම් මේ විවිධ ප්‍රසංගය තව පැයක් එකමාරක් විතර ඇදෙන විවිධ ප්‍රසංගයක් වෙන්න තිබුණා. ඉතින් අයියවත් මේ නංගිවත් විශ්වත් බොහොම ආදරයෙන් මතක් කරනවා. කැමිනි ඔබ සියලු දෙනාට මෙහෙනම් බෙහෙවින් තුති. බොහොම පිම්. ඒ වගේම නිවේදන කටයුතු වලින් සහාය දුකි දැක්වුව අපේ නුවන් මල්ලි චතුරි දියණිය උයනි දියණිය ඔය තුන්දෙනාත් නාවනම් මේ උත්සවය මෙතරම් ලස්සනම වෙන්න තිබුණා. ඔබ තුන්දෙනා ඔබ තුන්කොලටත් බොහොම පින් අනේක වාරයක් පින් අපේ උත්සවය ලස්සන කරන්න. අපේ දුප්පත් දරුවන්ගේ පුංචි කියලා හිතාගෙන පටන් ගත්ත මේ විවිධ ප්‍රසංගය මහා ජයන්ත විවිධ ප්‍රසංගයක් කරන්න අපිට දැක්වූ සහයෝගය වෙනුවෙන් අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා. කාගේ හරි නමක් කියන්න බැරුණා නම් සමා වෙන්න. ආත්මෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්ක මහා බඹු වායු